ඩවුට් නම්බර් 6 එක මේකෙන් සාකච්ඡා කරන්න හදන්නේ විසාකා විද්‍යාලයේ 45 වෙනි MCQ. එහෙනම් වීඩියෝ එක පෝස් කරලා තනියම try කරන්න. ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ඒකක පිරිසුම් ධන ආරෝපණයක් මත. ඒ කියන්නේ කූලෝම් එකක් මත ඇතිවන බලය තමයි කූලෝම් එකක් මත ඇතිවන බලයනේ අපි E කියලා කියන්නේ. ඒක කේස් එකක් නෑ. ඒක ඔයගොල්ලෝ දන්නවා. විද්‍යුත් විභවය. එතකොට මම මේ සූත්‍රය ලියලා තිනවා කාට හරි අමතක කෙනෙක් ඉන්නවා නම් පඩ ගාලා මතක් කරගන්න පුළුවන්. විද්‍යුත් විභවය. විභවය කියලා කියන්නේ මොකක්ද? අනන්තයේ ඉඳලා මේක අනන්තය නම් මේ අනන්තයේ ඉඳලා කොයි හරි තැනකට ධන 1 කූලෝම් ආරෝපණයක් ගෙන ඒමේදී කරන්න ඕනේ කාර්ය ප්‍රමාණයට තමයි ඔන්න ඔය විද්‍යුත් විභවය කියලා කියන්නේ. මේ මතක තියාගන්න මෙතනට කිව්වා ආදේශ කරද්දී ධනද ඍණද කියලා ලියන්න ඕනේ. මොකද හේතුව කියලා මම කියන්නම් ඔයාලට. ඉන්න විද්‍යුත් විභව ශක්තිය. ඔන්න මෙන්න මේ විද්‍යුත් විභවයයි විභව අන්තරයයි විභව අන්තරයයි විභව ශක්තියයි. ඔය තුන ඇත්තටම පට්ට වැදගත් ඈ. මොකද්ද ධනාරෝපණයකයි මොකද්ද ඍණාරෝපණයකයි තියෙන වෙනස? අපි දන්නවා ධනාරෝපණ වල ඉඳලා ක්ෂේත්‍ර රේඛා විහිදෙනවා. ධනාරෝපණ වල ඉඳලා ක්ෂේත්‍ර රේඛා විහිදෙනවා. ඍණාරෝපණ වෙතට තමයි ක්ෂේත්‍ර රේඛා එන්නේ. ඍණාරෝපණ වෙතට තමයි ක්ෂේත්‍ර රේඛා එන්නේ. එතකොට මේ ධනාරෝපණ ළඟ තියෙන ධන විභවයක්. ඍණාරෝපණ ළඟ තියෙන ඍණ විභවයක්. මොකද්ද මම මේ කියන්නේ? ධනාරෝපණයක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ ධනාරෝපණය බං ඇත්තටම කන්දක් වගේ. අර මේ බීත් එක්ක ආර්ග ප්‍රස්ථාරය තියෙනවනේ. බීත් එක්ක ආර්ග ප්‍රස්ථාරය වට සෙට් වෙන්නේ කොහොමනේ? ඔන්න ඔය කන්දම තමයි මම මේ දැන් කියලා දෙන්නේ. දැන් මේ ඇන්ද මේ කන්ද නෙමෙයි. මම මේ කියලා දෙන්නේ ගුණාත්මක වගේ මනසට දාගන්න ලේසි ට්‍රික් එකක් මේ කියලා දෙන්න හදන්නේ. ඍණාරෝපණයක් ඇන්දොත් ඍණාරෝපණය බං කොහොම බෑවුමක් වගේ. එතකොට මෙතන ධනාරෝපණය තියෙනවා මෙතන ඍණාරෝපණය තියෙනවා. ඔන්න ඔහොම සීන් එකක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් අර බීත් එක්ක ඍණාරෝපණයකට ප්‍රස්ථාරයක් එන්නත් ඔක තමයි එන්නේ. මං කියන්නේ වෙනම දෙයක්. හරිද? ඔයා හිතන්න දැන් ධනාරෝපණයක ඉඳලා මම දැන් කලින් යන්දා ධනාරෝපණයක ඉඳලා ඈතට තමයි ක්ෂේත්‍ර රේඛා විහිදෙන්නේ. ඍණාරෝපණයක් දෙසට තමයි ක්ෂේත්‍ර රේඛා එන්නේ. හරිද? එහෙනම් අනිවාර්යෙන්ම මේ ධනාරෝපණයේ ඉඳලා ඈතට ක්ෂේත්‍ර රේඛා යනවා ඇති. ධනාරෝපණයේ ඉඳලා ඈතට ක්ෂේත්‍ර රේඛා යනවා ඇති. එහෙනම් කොහොම තමයිනේ ක්ෂේත්‍ර රේඛා යන්නේ? එතකොට මොකද්ද මේ වෙන්නේ? ඔයාට හිතන්නකෝ ඔයා මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එකට යන්න ඕනේ කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ඉතින් අපි දන්නවා මේ කන්දක් උඩ නම් මෙතන විභවය වැඩි. කන්දක් පල්ලෙහා නම් මෙතන විභවය අඩුයි. හරිද? මතක තියාගන්න ලේසි ට්‍රික් එකක් ඔයාලට මේ ධනාරෝපණයක් කවට කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා තේරුම් ගන්න විභව අන්තරයට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ කන්ද දිගේ ඔයන්න. එහෙනම් මතක තියාගන්න ක්ෂේත්‍ර රේඛාවක් ඔස්සේ දැන් ඔය ගාන කියලා තින්නේ ඒක. ක්ෂේත්‍ර රේඛාවක් ඔස්සේ යද්දි මොකද්ද වෙන්නේ? විභවය අඩු වෙනවා මේ. විභවය වැඩි තැනක ඉඳලා විභවය අඩු තැනකට. තේරුණාද? ඒක මෙන්න මේ කන්දෙන් ඔයා මතක තියාගන්න. ඔය සම විභව පෘෂ්ඨ කියලා කියන්නේ මොනවද එහෙනම්? මේ කන්දේ දැන් මේ වගේ තැනක නම් කන්ද වටේ හිතන්න රවුමක්. එතකොට ඒක තමයි සම විභව පෘෂ්ඨ කියලා කියන්නේ. මේ උඩ වුණත් සම විභව පෘෂ්ඨ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඍණාරෝපණයක් ගැන හිතන්නකෝ. ඍණාරෝපණය කියන මොකක්ද වෙන්නේ? ඍණාරෝපණයක් දෙසට තමයි ක්ෂේත්‍ර රේඛා එන්නේ. ඍණාරෝපණයක් දෙසට තමයි ක්ෂේත්‍ර රේඛා එන්නේ. හැබැයි දැන් වා හිතන්නකෝ ඇත්තටම කිව්වොත් බං මේ දැන් මේ කන්ද පටන් ගන්න තැන තියෙනවනේ කන්දයි බෑවුමයි මේ එකම තැනකින් තමයි පටන් ගන්න ඕනේ. එතකොට එහෙනම් මතක තියාගන්න මේ ධනාරෝපණයක ඉඳලා ඈතට යද්දී ඔයාලට කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ. ඇයි මේ විභවය වැඩි තැනක ඉඳලා විභවය අඩු තැනකට. ඉතින් මෙතන බෝලයක් වගේ ගෙනල්ලා තිබ්බා කියන්නකෝ. එතකොට මේක නිකම්ම පෙරලිලා එනව නේද? එහෙනම් කාර්යයක් කරන්න ඕනේ නැහැ. හැබැයි මේ ඍණාරෝපණයක ඉඳලා ඈතට යනවා කියලා හිතන්නකෝ. ඍණාරෝපණයක ඉඳලා ඈතට යද්දී අම්මටසික මෙතන බෝලයක් තිබ්බනම් මොකක් හරි වස්තුවක් තිබ්බනම් ඒක උස්සලා මෙතනට තියන්න ඕනේ. අම්මටසේ එහෙනම් කාර්යයක් කරන්න ඕනේ. එහෙනම් මෙතනදී විභවය අන්න වැඩි වෙනවා. ඔන්න ඔය දේ වගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඔය ගාන ඇත්තටම ඒ මට්ටමේ ගානක් වුණාට මෙන්න මේ සිස්ටම් එක ක්ලාස් වල උගන්වන්නේ. මේ සිස්ටම් එක මම හොයාගත්ත සීන් එකක්. ඒ හින්දා මේ සිස්ටම් එකෙන් වා හිතනවා නම් අනිවාර්යයෙන්ම ගාන උත්තරේ වලට පේනවා. හරිද? ඊට පස්සේ මම කතා කරන්න විභව ශක්තිය, විද්‍යුත් විභව ශක්තිය සීන් එක මොකක්ද? විද්‍යුත් විභව ශක්තිය කියන කතන්දරට ගියාට පස්සේ විද්‍යුත් විභව ශක්තිය ගැන කතා කරද්දී අපිට දෙන්නෙක් ඕනේ වෙනවා. ආරෝපණ දෙකක් ඕනේ වෙනවා. මං එක්කෙනෙක් ධන කියව කියලා හිතන්නම් අනිත් එක්කෙනා සිම්පල් කියව කියලා හිතන්නම්කෝ. ඇත්තටම කිව්වොත් එහෙම විද්‍යුත් විභව ශක්තියේදී ඔයා කරන්නේ දැන් මේ ධන කිව්වට අදාළවත් කන්දක් තියෙනවනේ බං. එතකොට මේ මූ තමයි කතාවේ කතානායකයා ප්‍රධාන නළුවා. මෙන්න මූගේ කොයි හරි තැනකට මෙන්න මේ
Q කෙනෙක්ව සිම්පල් Q ගෙනල්ලා තියද්දී එතකොට කරන්න කාර්ය ප්‍රමාණයට තමයි එතකොට සිද්ධ වෙන දේ තමයි විද්‍යුත් විභව ශක්තියක් ඇති වෙනවා කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න අර මම කලින් මෙතන ලිව්වනේ විද්‍යුත් විභව ශක්තියේ සූත්‍රය. එතකොට මේ Q ගේ මොකක් හරි විභව මට්ටමකට තමයි ඔයා වෙන එකෙක්ව ගේන්නේ. එතකොට මෙන්න මූ මත තමයි ඔය විද්‍යුත් විභව ශක්තිය ගොඩ නැගෙන්නේ. එතකොට ඔයා මෙතන Q කියලා දාන්න ඕනි මේ බාහිරින් ගේන එක කියලා. ඕ ඉතින් මෙතනට ගේන්නත් පුළුවන්. එහෙනම් මෙතනට ගේනවට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් මේ උඩට ගේද්දි කරන්න ඕනේ. අයියේ මෙතන විභවය වැඩි. ඊට සාපේක්ෂව අඩු ශක්තියක් තමයි නම් මෙතනට ගේද්දි සිද්ධ කරන්න ඕනේ. ඔන්න ඕව තමයි ඔයගේ මනසේ ඇඳිලා තියෙන්න ඕන කාරණා. හරිද? හිතට ගන්න මේවා. එතකොට මෙතන විභවය ලියද්දී අර විභවය ලියද්දී අපි ලියන්නේ එක බෙදීම 4යි එප්සයිලොන් Q බෙදීම ධන හෝරින Q බෙදීම R කියලා. එතකොට අන්න මෙන්න මෙතන Qට ආදේශ කරන්න ඕනි කාද? මෙන්න මෙතන Qට ආදේශ කරන්න ඕනි බං. අර ප්‍රධාන නළුවව. නළුවගේ charge එක තමයි මෙතනට ආදේශ කරන්න ඕනි. මෙන්න මෙතනට ආදේශ කරන්න ඕනි කියන එක කියනවා. ඕක පට්ට වැදගත් කාරණාවක්. හරිද? විද්‍යුත් විභව ශක්තිය කියලා කියන්නේ ඕක. ඊට පස්සේ දැන් ගාන දිහාවට ගියාට පස්සේ එහෙනම් මෙතන ඉතින් කෙලින්ම අපිට පේනවා උත්තරේ අංක 2. ක්ෂේත්‍රයේ දිශාවට චලනය වන විට විද්‍යුත් විභව ශක්තිය අඩු වේ. ක්ෂේත්‍රයේ දිශාව කියලා කියන්නේ මොකද්ද? නිතරම ක්ෂේත්‍රයේ දිශාව කියලා කියන්නේ බං ඔය ශ්‍රාව රේඛා ගමන් කරන දිශාව. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව කියන්නේ මොකද්ද මෙන්න මෙතන? පල්හැනේ මෙහි ඉඳලා මෙහි දිශාව තමයි. එහෙනම් මේ ධන charge එකක ඉඳලා විද්‍යුත් ශ්‍රාව රේඛා යන්නේ පල්ලෙහැ පැත්තටනේ. එහෙනම් ශ්‍රාවයේ තියෙන ක්ෂේත්‍රයේ තියෙන පල්ලෙහැට. එහෙනම් පල්ලෙහැට යද්දි මම කලිනුත් කිව්වා මේ පල්ලෙහැට යද්දි විභවය වැඩි තැනක ඉඳලා විභවය අඩු තැනකට යද්දි විභවය අඩු වෙනවා. එහෙනම් විභවය අඩු වෙනවා කියන්නේ විද්‍යුත් විභව ශක්තියත් එතනදී අඩු වීමක් තමයි වෙන්නේ.